හොනෝෆ් බිස්නස් ටැලන්ට් 2026 සම්මාන රාත්‍රියේ සමගිනුයි අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වැඩ කටයුත්ත සිද්ධ කරන්නේ මෙතුමා සමිත් මහත්මයා එව එෆිෂන් කම්පැනි එකේ සභාපති විදිහට කටයුතු කරනවා. අයබෝවන් ඔබතුමන්ට. අයිබෝවන්. ඉතින් දැන් මම කැමතියි දැනගන්න අතිසාර්ථක දෙවන වතාවට තමයි මේ සම්මාන රාත්‍රිය මේ විදිහට පැවැත්වෙන්නේ. එතකොට මේ සම්මාන රාත්‍රිය අද දවස පිළිබඳව සම්මාන ලාභීන් පිළිබඳව මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම මේ දෙවනි වතාවට අපි කරනකොට පළවෙනි වතාවට වැඩිය ලොකු ප්‍රගතියක් දැක්කා ව්‍යාපාර ශේෂ්ත්‍රයේ නියැලෙන අය අතර. එතකොට ඒගොල්ලන්ගේ ලොකු උනන්දුවක් දැක්කා. මොකද අපි පළවෙනි එකේ කරේත් අපි යාළව මොටිවේට් කරන එක බිස්නස් එකක් කොහොමද අපි ඇත්තටම කියනවා නම් අපි IT කම්පැනි එකක්. IT කම්පැනි එකක් විදිහට බිස්නස් එකකට සපෝට් එක දෙන්නේ කොහොමද කියන එක තමයි අපි හැම අවෝඩ් සෙරමනි එකකදීම අපි ඒ අයට දැනුම් දුන්නේ, දැනුවත් කරේ. ඉතින් මේ පාරත් අපි ඒ විදිහටම දැනුවත් කරා. ඉතින් මං හිතන්නේ බිස්නස් වල දියුණුව තියෙන්නේ ITත් එක්ක දැන් යන ට්‍රෙන්ඩ් එකේ. හොඳයි ඉතින් ඒ වගේම තමයි මම කැමති දැනගන්න දැන් මේ වැඩ කටයුත්ත සිද්ධ කිරීමම කියන්නේ මේ ශේෂ්ත්‍රය එහෙම නැත්නම් මේ ඉන්ඩස්ට්‍රි එකට එන බිස්නස් ඉන්ඩස්ට්‍රි එකට එන නැත්නම් ව්‍යවසායකයෙක් ව්‍යවසායිකාවක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ලොකු ශක්තියක්. එතකොට දැන් මේ වැඩ කටයුත්තට තවත් අපිව බලාගෙන ඉන්න කෙනෙක් සම්බන්ධ වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්? එතකොට මේකට කොයි විදිහේ පරිසරයක්ද ඔබතුමාලා නිර්මාණය කරලා තියෙන මේ වැඩ කටයුත්තට සම්බන්ධ වෙන්න? ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය කරන සියලුම පහසුකම් සකසලා දෙන්න එවර්විෂන් බිස්නස් මැනේජ්මන්ට් ආයතනය සූදානම්. ඉතින් අලුතෙන් ව්‍යාපාර ශේෂ්ත්‍රයට පිවිසෙන කෙනෙක්ට වුණත් අපිට එක කෝල් එකක් දීලා අපෙන් ඒ කන්සල්ටේෂන් එක සහ අපෙන් ගන්න පුළුවන් සර්විසස් මොනවද කියන එක ෆ්‍රී දැනගන්න පුළුවන්. හොඳයි ඉතින් අවසාන වශයෙන් ඔබතුමන්ට මොනවද කියන්න තියෙන්නේ? දැන් අති දැවන්ත උත්කර්ෂවත් සම්මාන රාත්‍රියක නිමාව මේ විදිහට සනිටුවන් වෙලා තියෙන්නේ මේ සම්මාන රාත්‍රිය පිළිබඳව. එතකොට ලොකු ක්‍රූ එකක් ඉන්නේ නැති මේකට සහයෝගය ලබා දෙන්න. ඒ අය වගේම අපි දැක්ක කලාකරුවනුත් මේ වැඩ කටයුත්තට සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට විදේශීය රටවල් වලින් මේ වැඩ කටයුත්තට ඒ සම්මාන පිරිනැමීම සඳහා විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන තිබ්බා. මේ කාරණාවන් පිළිබඳව අවසාන වශයෙන් දැනගන්න කැමතියි. ඇත්තටම විනිවිධ භාවයකින් යුතුව අපි හැමදේම පැහැදිලිව මේ දේවල් කරලා තියෙනවා. ඉතින් අපි ඇත්ත වශයෙන්ම ව්‍යාපාර ශේෂ්ත්‍රයට එන අයට අත්වලක් විදිහට මේ කරන ප්‍රෝග්‍රෑම් එක හැමෝම මේක තේරුම් අරගෙන තියෙනවා. ඉතින් තව ඉදිරියටත් අපි මේක තුලින් ව්‍යාපාරිකයෝ දැනුවත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. බොහොමත්ම ස්තුතියි මේ වැඩ කටයුත්ත මේ සමාජයේ ඉන්න ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ දෙනෙක් වෙනුවෙන් වැඩදායි වැඩ කටයුත්තක් බවට අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපිත් එක්ක අදහස් බෙදා හදාගත්ත බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි ඔබට.